කොහෙවත් ඇති ගොම් ප්‍රශ්නේ තොපි දාගන්නේ. ගෙදරුන් එක්ක බැන්න කිය නැත්නම් කාමරියතු කෑවා කිය පොට්ටි කිහිට මෙහෙට කරා කියලා වලිදායි ගෙදර එකත් එක්ක. අම්මත් එක්ක වෙන්නේ මේකනේ ඉතින් කොහෙවත් නැති වලියක් නේ අල්ලගන්නේ. අති අසාධාරණනේ වැඩ. මැත්ස් කරන එකෙක් වශයෙන් කටින් වැඩ නොවෙන්න ඕනේ. ඇඟින් වැඩ වෙන්නෙත් නැති වෙන්න ඕනේ. ඇඟින් කියන්නේ තේන ඔළුවෙන් වැඩ වෙන්න ඕනේ. නිශ්ශබ්දව tempatව ගෙදරින් වැඩක් කරපියකො පිනකුත් පහළ වෙනවා යකෝ. ඒ පිනින්ම තොපි ගොඩ යනවා. වෙන්නේ මොකේ අනිත් පැත්තනේ ගෙදර වලි දාගෙන හෙන්න රෙස්පෙක්ට් දාගෙන තොපි වීරයෝ වගේ ඉන්නේ. තොපි මොන වීරයෝද? යකෝ මේ ඕලෙවල් කරලා තොපි වීරයෝද? තොපි මෝඩකම එතනින්ම තොපිට පස්සේ කාලේ තොපි ගැනම hina යනවා. තොපි මොන වීරයෝද කීපියක ඉස්කෝලේ යන මෙයාට ඒක තොපිට මොන රෙද්දක් තේරිලාද? මම ඕක ඔච්චරට කියන්නේ උන් තමයි ගෙදර වීරයෝ වෙලා ඉන්නේ තොපි. හෙන්න අසාධාරණයි ඒක. අරුන් පව් දෙමවකෝ ඇත්තරම. ඒක වයසේ වැරද්ද වයස කියන්නේ තොපි වයසේ පුරෙද්දි වැරද්දක් තියෙනවා කිය වැරද්ද නෙමෙයි. ඒ වයසේ වෙනස් වීම වලට තොපි මොලේ තියෙන මැච් කරන එකට තොපිට බැර නම් තොපිව කන්ට්‍රෝල් කරගන්න මොලෙන් යකෝ තොපිට මොලයක් නැහැ නේ කියන්නේ. ඇඟවුස මහත ගියාට තොපි උඩ පැනලා හරිනේ යකෝ හරක් වගේ. අනිවාර්යෙන් ප්ලෑන් කරලා ලස්සන තැම්පත් වෙන්න බැරි නම් ඒක මැච් වල වැඩන්නේ. භාවනා කරන්න ගැලපෙන්නේ නැහැ නේ යකෝ මහාන වෙලා හරි මොනවා තපස් රකින්න යන එකෙක් කීපන්කෝ. ඒක උඩ පැන පැන හරකෙක් වගේ ගිහින් තපස් රකින්නවා නම් වැඩක් නැහැ නේද? ඒ යනකොට ඒ විදිහට ගැලපෙලා යන්න ඕනේ එතෙන්ට. තොපි මැච් කරන්න ආව නම් ඊට වඩා හොඳට ගැලපෙන්න ඕනේ යකෝ. අරකට වඩා භාවනාවක් මේක. මේක කරපිය නිශ්ශබ්දව. භාවනා ගොම්පට් යකෝ එතකොට. ඔය තපස් රකින්නුම් කරන භාවනා මොනවද කියලා තොපිට හිතේ මැච් ටික හරියට කරාම. තැම්පත්ව ගනින්කෝ ඇත්ත මේක මෙහෙමයි. මෙහෙමයි වෙන්නේ. මෙහෙමයි වෙන්නේ. මේකයි මෙතන. විෂයන් තුනක් කරා. ඵලයන්ක බලන්න. කොහොමද මොලේ හැදෙන විදිය බලන්න. සියලු දේවල් වෙනස් වෙනවා. යකෝ චර්යා රටා සියලු දේවල් වෙනස් වෙනවා. තින්න පුළුවන් නියම ගේම. මාර තැම්පත් වෙලා අති බරපතල සිද්ධියකට පරිවර්තන වෙනවා. ඔය අවුරුදු දෙක ඇතුළත මාර දෙයක් කරන්න පුළුවන්. හරි ලේසි කියලා මම නැවත කිව්වේ. ලේසිත් නේ අනිත් එක බං. මේකෙන් සතුට ගනි. භාවනා කරපු එක භාවනා කළා මොකක් හරි විදිහකින් උ සතුටක් ගන්නවා. නැත්තම් ඒක දිගටම යකෝ දුක් විඳිතෝ කාසේ ගිහින්ලා. එහෙම නෑ. ඒ දුක ආසේ උ සතුටක් ගන්නවා. නැත්තම් කොහොමද එහෙම එක දමල ගහලා ඉසිරවටම. ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳන් දුක නම් තියෙන්නේ. අමාරුව නම් තියෙන්නේ. ඒක මං හිතන්නේ ඉඳී කියලා භාවනා කරලා. මේකෙත් එහෙම මේක මාර සතුටක් මේකේ තියෙන්නේ. ඒක අල්ලගන්න බැරි නම් ඉතින් බෑ කරන්න. එක එක ගැලපෙන්නේ නැහැ. සමහරු එක එක වෘත්තීන් වලටයි හැම දෙයකටම ගැලපෙනුම් නොගැලපෙනුම්. ඒක ඉන්නවනේ හැම එකේම චාටර් ඩයල් ටිකක් ඉන්නවනේ. දොස්තරලා ගත්තත් පට්ට චාටර් ඩයල් ඉන්නේ. අනිතුන්ගේ ගත්තත් ඉන්නේ. ඕන සාසනික ගත්තත් ඉන්නේ. හැමතැනම ඉන්නේ. දේශපාලනයක් ගත්තොත් ඒක නේ ඔක්කොම ඉන්නේ චාටර් නගුල පෙනුමුන් ටිකක් ඉන්නව කියලා හැමතැනම. ඒක තමයි ස්වභාවය. අපි දැන ඒ නම් ඒකෙන් අයින් වෙන්න ඕනේ. තොපි මේකට ගැලපෙන්නේ නැතුන් ඉන්නවා. ඒක හරියට උඹලා අයින් වෙන ගැලපෙන එකක් කරපියව. ඇත්තම කතාව. ඒ ලෙවල් කරන්නත් ඕන නම් වෙන මොකක් හරි කරපම් මැච් කරන්න දෙන්න.